ඉල්ලා බලන්න කොහොමද කියලා ජීලොන් බංගලාව. ඈත එහෙම ලස්සනයි අපිට view එක බලා ගන්න. ඔන්න ජීලොන් බංගලාවේ දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ජීලොන් බංගලාව. ආවොතින් සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් තමයි ජීලොන් බංගලාව කියන්නේ. මෙන්න ඇවිල්ලා ඔයාලා සුපිරි ෆන්නයක් ගන්න මොනරාගල දිස්ත්‍රික්කයේ තියෙන පුංචි නුවරඑළිය වගේ පොට් එක තමයි මේක තියෙන්නේ. ඇත්තටම සීතලයි කූල් එකක් තියෙනවා. කල්පනා දී මෙතෙන් දැන් ඉර බහගෙන view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ කට්ටිය දැන් උඩට යනවා. මේ තියෙන එතන තියෙනවා අර තියෙන ඉඳන් අර තියෙන්නේ පොඩි වාඩිලා ඉන්න පුළුවන් පොට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන පිටිපස්සෙන් බංගලාව. උඩින් පේනවා ඇති ජීලොන් කඳ දැන් වැහිලා තියෙන මීදුමේ. ඒ වගේ තමයි තියෙන්නේ. පොඩි වෙලාවකින් විනාඩි 30කින් වගේ මොනරාගල ටවුන් එකේ දැන් මේ දැන් එන්න පුළුවන්. ඇවිල්ලා පේනවා ඇති දැන් අයිසොලේටඩ් වෙලා තියෙන ස්වභාව සෞන්දර්යය තියෙන මොන නිස්කලංක ඉන්න පුළුවන් පොට් එකක් තමයි. ඇවිල්ලා බලන්න කොහොමද කියලා ජීලොන් බංගලාව. ඉතින් ඔන්න අපි කට්ටිය හවස ජීලොන් බංගලාවට යන පිටත් වුණා මොනරාගලින්. ඉතින් ඔය ඉන්නේ අපේ සෙට් එක යන්න ගමන පිටත් වෙච්ච කට්ටිය. ඉතින් මෙතෙන්දී විශේෂයෙන් දේව විතර දෙන්නකුත් එකතු වුණා. ඉතින් අපේ සර්ලයි අනිත් යාළුවොත් එක්ක අපි යමු අද ජීලොන් බංගලාව බලන්න. ඉතින් මේ ගමන පටන් ගන්න මොනරාගලින්. ඔයාලට පේන ඇති මොනරාගල ටවුන් එකෙන් අපි අවශ්‍ය කරන බඩු ටික ගත්තා. ඉතින් ඊට පස්සේ මොනරාගල ඉඳන් අපි ජීලොන් බංගලාවට යනකොට ඔන්න වගේ මුලින්ම තාර පාර ඊට පස්සේ ඔන්න විදිහට ගුරු පාරකට වෙනස් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පාරේ සාමාන්‍ය වාහනයකට යන්න අමාරුයි. ඉතින් ඔයාලා එනවනම් මෙන්න මේ වගේ කැබ් එකක තමයි යන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ ගුරු පාර සාමාන්‍ය තාර පාර නැතුව කොන්ක්‍රීට් පාරකට වෙනස් වෙනවා. ඉතින් මේ කොන්ක්‍රීට් පාර දෙකේ මැද හරියකදී ඔයාලට මෙන්න මේ වගේ නාන තැනක් හම්බ වෙනවා. එතන ගම්මාන එහෙම පිහිටලා තියෙනවා. ඉතින් දෙමළ වතු ජනතාවක් තමයි ඉන්නේ. ඉතින් මේ මැද හරිය තියෙන ගම්මානේ. ඉතින් එතනුත් ගියාට පස්සේ ආපහු උඩහට යන්න පුළුවන්. කොන්ක්‍රීට් පාර මේ ටිකේ දිගටම තියෙනවා. ඉතින් පාර හොඳ මට්ටමක තිබුණත් සමහර තැන්වල පාර හරින නිසා සාමාන්‍ය ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු වාහනයකට යන්න අමාරුයි. ඉතින් ඔන්න විදියට ආපහු කෝවිලක් එක්ක තියෙන මේ වගේ පොඩි ගම්මානයක් හම්බ වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මතක ඇතුව අවශ්‍ය කරන බඩු ටික මොනරාගල නගරේ නැගෙන එන්න අමතක කරන්න එපා. මොකද එතනින් එහාට ගන්න තැනක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මොනරාගල නගරෙන් අපි ජීලොන් බංගලාවට එනවා. ඉතින් ආවට පස්සේ අපි ඊළඟට ජීලොන් බංගලාවේ හොටල් රිවිව් එක බලමු. ඔන්න ඉතින් අපි ආවට පස්සේ අපි ගෙනාපු උයන කියන බඩු ටික එහෙම මෙතන කුස්සියට පාර දීලා ඉතින් අපි දැන් යනවා හොටෙල් එක කොහොමද කියලා බලන්න. ඉතින් අතන මේක හොටෙල් එකක් කියවට මේක බංගලෝ එකක්. ඉතින් ඔයාලට පේනවාද දිගටම ස්වභාව සෞන්දර්යය සපිරුණු තැනක් තමයි තියෙන්නේ. ගස් කොළන් වලින් වට වෙලා ඇල පාරවල් ගලා යනවා. අතනින් තමයි අපි ඇතුළට ආවේ. තියෙන්නේ ජීලොන් එකේ ගේට් එක. මේ වන්දිය තමයි අපි ආවේ. ඔන්න ඉන්නවා අපේ අනුරාධ සර්. සීතලට කූල් කැප් එකක් දාගෙන විටත් මේ අතේ තියාගෙන යනවා. ඔබ දානවා. ඉතින් අපි රාජකාරී ජීවිතයෙන් පොඩ්ඩකට රෙස්ට් එකක් ගන්න අපි මේ තැනට ආවේ. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම නිස්කලංක තැනක්. ඉතින් වැඩ කරන තැන ඉඳන් මොනරාගල ඉඳන් පොඩි දුරක් තමයි තියෙන්නේ. සවන විනාඩි 30ක වගේ. හැබැයි එන මාර්ගය ටිකක් දුෂ්කරයි. මේ පිටින්නේ දැන් අපි ආපු ජීලොන් බංගලාවේ පූල් එක නැචරල් පූල් එකක් තියෙනවා. වල පේනවා ඇති වතුර පාරක් මේ විදියට ඇල පාර දිගේ ඇවිල්ලා මෙතන පූල් එකට පිරෙනවා මෙතන. ඔය පේන තැන මේ අපේ ඉස්සෙල්ලා ගේට් එක ගාවින් දැකපු ඇල පාර මේ විදියට කොටසක් හරවලා මේ විදියට පූල් එක නැචරල් දැන් ෆීල් කරලා තියෙන්නේ අපි එනවා කියපු නිසා. දැන් ඔයාලට මේ පේනවා ඇති බංගලෝ එක මොන විදියට තමයි ඔයාලට බලන්න තියෙන ලස්සනයි. දැන් මේ මොනරාගල නගරේ මේ වගේ
සුපිරි පොට් එකක් තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. මේ ඉන්නේ අපි දැන් මොණරාගල. ඒ වුණාට මෙතන තියෙන ෆීලින් එක තනිකර නුවරඑළිය වගේ. මොන වගේ view එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී. අද කූල් මොකද වැස්සක් ආවා. පායන කාලේ උනාට ඔය පේනවා ඉතින් වෙහි කලුව මේ පැත්තෙන් තියෙනවා. මොන විදියට තියෙනවා බංගලෝ එක. අපි දැන් ඇතුළට යන්න හදන්නේ. වෙන ඉතින් ඇන්ටික් ගතියක් වගේ තියෙන එක. ඒ කියන්නේ පෞරාණිකත්වය ආරක්ෂා කරගෙන තියෙන තැනක්. අන්න මේ විදියට ඇතුළේ තියෙනවා කෑම මේසයක්. මේ පැත්තේ තියෙනවා සෝප එකත් එක්ක මේ ටීවී එකක්. අන්න අපි එනකොට එහා පැත්තෙන් එක කුස්සියක්. පැත්තෙන් ගියාට පස්සේ මෙතන සින්ක් එක තියෙනවා. අර කාමරේට යන විතර අනිත් පැත්තේ ඩෝ එක තියෙනවා. අපිට බඩබඩ ගන්න මොකද ෆුඩ් රූම්ස්. මේ තියෙන එක පහළ බෙඩ් එක. බෙඩ් තියෙනවා 3ක්. ගාන ගොඩකට ඉන්නවා මැට්‍රස් එකක් තියෙනවා. මේ විදිහට තමයි වොෂ්රූම්ස් තියෙන්නේ. වොෂ්රූම්ස් වලත් හොඳ කන්ඩිෂන් එක තියෙනවා. ලම්බාන උඩටට ලී පඩි පෙළක් තමයි දෙන්නේ. ගොඩට යනකොට ඔයාලට බලා ගන්න හැකි. මොකෝ ඉඩ නැද්ද? නෑ ඒක හොඳ. යා බලනවා. ඈ? මේක ඇතුළට ඇවිල්ලා නෑ. ඔව් ඇතුළට ඇවිල්ලා නෑ. ඉතින් උඩ තට්ටුව ලී එක තියෙන්නේ. මේ විදියට. එනේ කපල් එකකට ආවා වගේ නිකන් කපල් රූම් එකක් වගේ තියෙන්නේ. ඊට පස්සේ මේ රූම් එකත් ඒ වගේමයි හදලා තියෙන්නේ. ඒතර මේ විශේෂත්වය මේක තියෙනවා ඇටච් බාත්රූම් එක. ඒකේ වෙනස් විදියකට හදලා තියෙන්නේ. දැන් අපි කලින් දැක්කේ වට වඩා. වෙනත් මේ ස්විච් පාරණයි. මේ පැත්තෙන් ගියාම මොන විදියට ඕපන් ඒරියා එකක් තියෙනවා. වින්ඩෝ එකක් අරින්න මොන විදියට තමයි ඔයාලට එළිය view එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපු මේ පැත්තෙන් ගිහිල්ලා මේක ඕපන් කරලා බලමු. අද දෙකින් යන දේ නෑ විදියට තමයි පහළ වෙන්නේ. ඉන්දිය ඇත view එක පේනවා. තමා කුස්සිය වෙන්නේ. හොඳයි හොඳයි. මගේ ළඟට ඒක. හා. මෙතන රූම්ස් හරි. වෙන රූම්ස් තියෙනවා. බංගලෝගේ පිටිපස්සෙන් අපි එනකොට විදියට. අද ඔයාලට වෙනද බයිකලුවක් එක්ක තියෙනවා මෙතන. හරි ලස්සනයි. අතන තියෙනවා වේටින් ඒරියා එක. හොඳයි. මෙහෙන් හිටින්න පුළුවන් තැන. අන්න ඉතින් අපේ කට්ටිය ආපු ගමන් පටන් ගන්න තියෙන ෆොටෝ ෂූට් එක. මේ වැඩ රාජකාරි වලලා හවස තමයි එන්න පිටත් උනේ. ඉතින් සාමාන්‍යයෙන් හවස 5:00 විතර වගේ වුණා අපි මෙතනට එනකොට. ඉතින් ආවට පස්සේ වුණා වගේ ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. සාමාන්‍ය පායන කාලෙක උනත් මෙතන තිබුණේ සීතලක්. ඉතින් මොණරාගල කියන්නේ ඔයාලා හිතන් ඉන්නේ ලොකු රස්නයක් තියෙන නිකන් පායලා තියෙන කර්කශ පැත්තක් කියලා. නමුත් එහෙම නෙවෙයි. ඉතින් එන්න ඇවිල්ලා මේ අත්දැකීම විඳ ගන්න ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලට මගේ කලින් වීඩියෝස් බලුවා නම් මරගල කන්දේ වීඩියෝ එකේ තියෙන්නේ මේකට එහා පැත්තෙන් තියෙන view එක තමයි තියෙන්නේ. ඉතින් මම එදා කතා කරා අපි දවසක යනවා මේකේ අනිත් පැත්තට. කියන්නේ කන්ද මුදුන හරිය ජීලෝන් එක තමයි තියෙන්නේ. ඉතින් මෙතන කන්ද මුදුනට අපිට අද යන්න බැරුණා. මොකද වැස්සයි. ඒත් එක්කම මෙතන පාර හරියටම නැහැ. ඉතින් අපි මේතන රාත්‍රිය ඉඳලා ඊට පස්සේ ඊළඟ දවස් උදේ මාපු වැඩට යන්න පිටත් වුණා. ඉතින් දිගටම බලන්න මේ The Explorer. අද ක්ලයිමේට් එකත් හොඳයි. මේ වෙලාවේ වැස්සේ නැති එක. ඔව්. මේ ලයිටින් ඔව් හිටපන්.
ඉතින් ඔන්න ඔය විදිහට ලංකාවේ යන්න තියෙන යන්න ඕනම තැන් ටික ලස්සනම ලස්සන view ටිකත් එක පෙන්වන එකම channel එක The Explorer. ඉතින් subscribe කරන්න අමතක කරන්න එපා. අත්දැකීමක් පූල් එකේ ඉඳන් කෝපි இங்க வாங்க வெயில் பட மோத்துக்கு ඉන්න රැවුනාම මේ වගේ තමයි ඔය බංගලාව පේන්නේ. ඈත එහෙම ලස්සනයි. අපිට view එක බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් ඉර බහගෙන යනකොට. දැන් 6:00 විතර වගේ වෙලාව. දැන් ඔන්න ඔය විදිහට තමයි මේ බංගලාව ඈතට පේන්නේ. අමුතු ගතියක් තියෙනවා ඒක. ඉතින් ඔන්න අපි මේ තැන රාත්‍රියේ ගත කරලා උදේම නැගිට්ටට පස්සේ මෙන්න මේ වගේ පොඩි හිරිපොද වැස්සක් තිබුණා. ඉතින් ඉඩොන් කන්දේ තියෙන මේ බංගලාවේ උදේ පාන්දරට තියෙන මේ වගේ view එකක් පේනවා. ඉතින් දැන් අද පොඩි පොදක් එක්ක මේ උඩ කන්ද සම්පූර්ණයෙන් මීදුම යට වෙලා ඔන්න මේ විදියට තනපිස්ස හරිත පෑයෙන් පේනවා. වතුර පාර අපිට සද්ද ඇහෙනවා අනිත් පැත්තෙන්. මේ පැත්තේ ඉර පේන්නත් දැන් තාම. දැන් අපේ කට්ටිය යන්න පිටත් වෙනවා. කියලා ඉතින් අපිට රාජකාරී වලට යන පිටත් වෙන්නත් උනා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි මේ තැන. හරිම අමුතුම වෙනස් අත්දැකීමක්. මොණරාගල් නගරයේ තියෙන කාර්යබහුල ජීවිතයෙන් විනාඩි කිහිපයකින් මිදලා ඔයාලට ලස්සන පරිසරයක් අත්දකින්න පුළුවන්. ඉතින් දිගටම මගේ channel එක subscribe කරලා මේ වගේ වීඩියෝ බලන්න රැඳිලා ඉන්න. ඉතින් මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්නත් අමතක කරන්න එපා.